පසුගිය සතියේ ආණ්ඩුවේ මාධ්‍ය හමුව අමතමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා මාධ්‍ය වේදිකේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කරනවා මාර්තු 31 වෙනිදා ගම්මන්පිල මහමොලකරු හෙලිකරන්න නම් මාර්තු 27 වෙනිදා නඩුවෙන් ඔහු එළියේ ඉන්න ඕනි කියලා. ඔය පැන්නේ බලලා මල්ලෙන් එළියට. ඒ කියන්නේ ආණ්ඩුව මගේ පොත එළියට එන එක නතර කරගන්න මාර්තු 27 වෙනිදා මාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බව තමයි නලින්ද ඇමතිතුමාගේ කතාවෙන් පෙන්වන්නේ. ගරු නලින්ද ජයතිස්ස ඇමතිතුමනි, පුළුවන් නම් මාර්තු 27 මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න කියලා මම ඔබතුමාට අභියෝග කරනවා. 6 පාරක්ම මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරලා ඒක අසාර්ථක වුණාට පස්සේ අපි නම් හිතුවේ ඒ වැඩේ අත්හැරලායි තියෙන්නේ කියලා. නලින්ද ඇමතිතුමා කටෙන් පැන්න වචනෙන් පෙන්නේ තාම වැඩේ හිමීට යටින් යනවා කියන එකයි. ගරු ඇමතිතුමනි, මාව අත්අඩංගුවට ගන්න මම හොරකම්, මැරකම්, සල්ලාලකම් කරලා නැහැ. අඩුම ගණනේ ආණ්ඩුවේ බෝල් පොයින්ට් පෑනක්වත් මං ගෙදර ගෙනියලා නැහැ. ඒ නිසා ඔබතුමාගේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මට්ටමින් මාව මනින්න එපාය කියලා මම නලින්ද ජයතිස්ස ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳන්ම බය නැතුව කොන්ද කෙලින් තියාගෙන වැරදි දෙයට වැරදි කියලා කියන්න අපිට පුළුවන් උනේ අපි කිසිම වැරද්දක් කරලා නැති නිසායි.